තෙරුවන්. අද 2024 මාර්තු 22 වෙනිදා. ඉතින් අලුත් දවසක් කියන්නෙම අපිට අභියෝගයක්. ඉතින් ඒ නිසාම තමයි අපි අලුත් දිනක් වැඩසටහන තුළින් ඔබගේ මේ දවස අපි හැම කෙනෙක්ටම දවස් අභියෝගයක් කියලා කියවනේ. ඉතින් දවසේ මේ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දෙන්න නම් අපේ දැනුමට අපේ රස වින්දනයට අපි බොහෝ දේ එකතු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසාම තමයි අපි සතියේ දවස් 5 පුරාම අලුත් දිනක් වැඩසටහන තුළින් ඔබගේ දැනුමට ඔබගේ රස වින්දනයට අපි බොහෝ දේ එකතු කරන්න සූදානම්. ඉතින් ඒ නිසාම අපි ඔබට ආරාධනා කරනවා මේ පැය පුරාවටම අපිත් එක්ක රැඳෙන්න කියලා හරි ලෙන්ගතුව අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් මම විතරක් නෙමෙයි මාත් එක්ක එරංගත් ඉන්නවා. එරංග සුබ උදෑසන. සුබ උදෑසනක් ලහිරු. ඉතින් ඔන්න හැමදාමත් වගේ ඔබේ ජීවිතයට යහපත් දේවල් අපි අරගෙන එන්නේ. දැන් ලහිරු කිව්වා වගේම ලහිරු දැන් අපේ ජීවිතේට බාධක එනවා නේද? ඒ බාධක එනකොට කරදර ඒ වගේ දේවල් එනකොට අපි හිතින් කඩා වැටෙන්නේ නැතුව ඒ බාධක අභියෝග කරගෙන ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් නම් ඔන්න ජීවිතේ ඔබේ සුන්දරව ගත කරන්න ඔබට පුළුවන්. ඒ වගේ අභියෝග වලින් ඉදිරියට ගියපු මිනිස්සු තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඉතින් ඔබත් ඒ වගේ ශක්තිමත් පුද්ගලයෙක්. අනේ නිසා ඒ ශක්තියට හැමදාමත් හැම දවසක්ම සුන්දරව ගත කරන්න සතියේ දින 5 විශේෂයෙන් ඔබ වැඩිපුර වැඩ කරන දවස් 5 සුන්දර කරන්නේ දවසට හොඳ ආරම්භයක් අරගෙන අදත් බොහෝ දේවල් එක්කයි අලුත් දිනක් අපි ඔබ මුණගෙන එන්නට ආවේ මේ විදිහට. ඉතින් මැදින් පුර පසළොස්වක පොහොය දවසේ සද්ධර්ම වර්ෂා සමගින් වසර ගණනක් අපි එක දිගට සිදු කරන මේ සිරිපා කරුණාවත් සමගින් එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරන ජාතික රූපවාහිනියෙන් මෙවර මේ සිරිපා කරුණාව සමග සද්ධර්ම වර්ෂා සමගින් මැදින් පුර පසළොස්වක පොහොය දා උදෑසන 6 සිට එකතු වෙන්න ඔබට ආරාධනා කරන මේ සුන්දර අත්දැකීම විඳ ගන්නටත්. හොඳයි. ඉතින් අද දවසේ විශේෂත්වය ගැන අපි මුලින් කතා බහ කරානේ. මෙහිම කතාවක් තියෙනවා. ඒ තමයි thousands have lived without love. Not one without water. අපිට ආදරයෙන් නැතුව ජීවත් වුණ බොහෝ දිනෙක හොයාගන්න පුළුවන් මේ ලෝකේ. හැබැයි වතුර නැතුව, ජලය නැතුව ජීවත් වුණු එක්කෙනෙක්වත් මේ ලෝකේ හොයාගන්න බෑ. ඒකට හේතුව තමයි මනුෂ්‍යයන් වන අපිටත් සතුන්ටත් මේ ලෝකේ ඕනම ජීවියෙක්ට වතුර නැතුව ජීවත් වෙන්න බෑ. වතුර කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍යම දෙයක්. අපිට ජීවත් වෙන්න, අපිට හුස්ම ගන්න, මේ ලෝකේ අපිට අපේ ජීවිතය ඉදිරියට අරගෙන යන්න වතුර කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍යම සාධකයක්, මූලාශ්‍රයක්, සම්පතක්. ඉතින් මේ ජලය රැක ගැනීම අප සතු යුතුයකමක් වෙන මේ හේතුව නිසාම. ඉතින් ඒ නිසා අද දවසේ වෙන්නනවා මාර්තු 22 වෙනිදා ලෝක ජල දිනය විදිහට World Water Day එක විදිහට. ඉතින් ඒ නිසා තමයි අද දවසේ අපි විශේෂයෙන් මේ සම්බන්ධව කතා බහ කරන්නට හිතුවේ. ඉතින් අපේ රට ගැන කතා කරොත් අපේ ශ්‍රී ලංකාවේ මේ ජලය රැකගන්න, ඒ වගේම පානීය ජල අවශ්‍යතාවය සපුරාලන්න, ඒ වගේම මේ ජල විදුලිය නිපදවන මේ වගේ කාර්යභාරයන් ගොඩකට මූලිකත්වය දරනවා වාරිමාර්ග අමාත්‍යාංශය. ඉතින් අද දවසේ මේ සම්බන්ධවත් අපි කතා බහ කරන්නට සූදානම් අද ලෝක ජල දිනය නිමිති කොටගෙන. ඉතින් මේ සම්බන්ධව කතා බහ කරන්න අද දවසේ අපි සමග එකතු වෙනවා. වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් සමන් දර්ශන පාණිකෝරාල මහත්මයා. අයබෝන ඔබතුමාට සුබ උදෑසනක්. අයබෝන ඔබතුමීට. හොඳයි. ඉතින් අපි මුලින්ම මේ අද ලෝක ජල දිනය මේ ජලය සඳහා අවුරුද්දේ එක දවසක් වෙන් කිරීම ගැන අපි මුලින්ම කතා බහ කරමු. ඔව් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. මාර්තු 22 වෙනිදා ලෝක ජල දිනය හැටියට නම් කරලා තිනවා. මේක නම් කරලා තින්නේ 1992 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තිවිච්ච සාකච්ඡාවක ලැබිච්ච අනුමැතිය හැටියට. ඒ අනුව සෑම වර්ෂයකම 92 93 වර්ෂයේ ඉඳලා මාර්තු 22 ලෝක ජල දිනය විදියට අපි සමරනවා. මොකද ලෝක ජල දිනය හැටියට මේක පත් කරන්න ජලයට තියෙන වැදගත්කම කොච්චරද කියන එක පිළිබඳව අවබෝධ කරගෙන තමයි ඒක පත් කරලා තියෙන්නේ. මොකද අපි ලෝකේ ජල සම්පත බැලුවහම ජල සම්පතෙන් 97%ක්ම අපට ප්‍රයෝජනයට ගන්න අපහසුයකද කරදිය හැටියට තමයි පාවිච්චි වෙන්නේ. එතකොට 3%ක් පමණ තමයි අපට මනුස්ස පරිභෝජනය සඳහා සුදුසු ජලය ලෝකේ තියෙන්නේ. ඉතින් අපි මේ 3% මේ ලෝකේ ඉන්න සියලුම ජනගහනය පාවිච්චි කරන්න ඕන. බීමට පමණක් නෙවෙයි, කර්මාන්තවලට, ගොවිතැනට වැනි සියලුම කාර්යයන් සඳහා මේ 3% පාවිච්චි කරන්න ඕන හින්දා මේ ජලයට තාම වැදගත්කමක් අද ලෝකෙ තියෙනවා. ඒ නිසා තමයි එක දිනයක් අපි මේක පැවැත්වුවට මම හිතන්නේ සෑම දිනයක්ම ජලය සම්බන්ධයෙන් අපට පරිභෝජනයේදී ඉතාම වැදගත් වෙනවා. හොඳයි. ඉතින් අවුරුද්දේ මේ දවස් ගණනින්ම එක දවසක් ජලයට වෙන් කරාට හැම දිනක්ම හැම මොහොතක්ම ජලය වෙනුවෙන් වැදගත් වෙන්නේ අපිට ජීවත් වෙන්නම ජලය අවශ්‍ය නිසා. ඉතින් ජලය කියන්නේ වටිනා සම්පතක් වෙන නිසා දැන් අපි ශ්‍රී ලංකාව පැත්තට හැරුණොත් මේ ශ්‍රී ලංකාවේ ජල භාවිතය, ඒ වගේම ජල කළමනාකරණය පිළිබඳ ක්‍රියාකාරකම් ප්‍රශස්ත මට්ටමක තියෙනවාද?
ඇත්තටම එරංගා ජල කළමනාකරණය ඒ වගේම වාරි කර්මනාකරණය පිළිබඳව ශ්‍රී ලංකාව විසින් බලනකොට අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා ඊටාම හොඳ ක්‍රමයක් වාරි පද්ධති ක්‍රමයක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ සඳහා ඊටා විශාල මුදලක් දැනටත් ලංකා රජය දරනවා. මේ ජල කළමනාකරණය සඳහා මේ වෙනකොටත් ජල කළමනාකරණ කමිටුවක් අපේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. මොකද මේ ජලය එක බිඳුවක්වත් අපි අපතේ ඇරියොත් අපි සියලු දෙනාටම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ජල කළමනාකරණය පිළිබඳව ජල කළමනාකරණ කමිටුව දැන් ඉතාම විධිමත් වෙලා හැම සිකුරාදාම රැස් වෙලා වුන් කොච්චර ජලයේ ප්‍රමාණයක් අපි ජලය ගත්තාම අපිට පානීය ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම ගොවිතැනට ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම කර්මාන්තවල ජලය අවශ්‍ය වෙනවා. ඒ ඔබ සියලු දෙනාම දන්නවා අපිට ජල විදුලිය නිෂ්පාදනය කරන්න කොච්චර ජලය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා. ඒ නිසා අපිට ඇත්තටම අපි මේ අවස්ථාව වෙනකොට අපේ සියලුම වැව් ජලාශ සියල්ලම වගේ 90% වගේ ජල මට්ටමේ තියෙනවා. ඉතින් මේ ජල මට්ටම ඉදිරියේ තියෙන කාලගුණ ඒවත් මෙත් එක්ක සලකලා බලලා කොහොමද පරිභෝජනය කරන්න කියන එක පිළිබඳව සෑම සිකුරාදාම අපි ගොවිතැනට කොච්චර නිදහස් කරනවද මේ වෙනකොට දැන් ගොවිතැන යල කන්නේ ආරම්භ කරලා තියෙනවා. ඉතින් ගොවියන් දැන් බලන් ඉන්නෝ එයාලට වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම සඳහා. ඒ වගේම අපි ජල විදුලිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය ජලය කොච්චර මුදා හරිනවද කියලා හැම සිකුරාදාම මේක මේ ජල කළමනාකරණ කමිටුව රැස් වෙලා විදුලි බල මණ්ඩලය ජන සේවා දෙපාර්තමේන්තුව මේ සියලුම නිලධාරීන්ගේ සැදැමුලත් මණ්ඩලයක් විසින් මේක කළමනාකරණය කරනවා. අනිවාර්යයෙන් මේක නොවුනොත් අපිට විශාල ප්‍රශ්නයකට ඉදිරියේදී මුහුණ දෙන්න වෙනවා. හොඳයි. ඉතින් ඒ ආකාරයෙන් තමයි ජල කළමනාකරණය සිද්ධ වෙන්නේ සහ දැන් ඔබතුමා සඳහන් කළද මේක විධිමත් විදිහට සිදුවිය යුතුයි කියලා. මේ විධිමත් ජල කළමනාකරණය සිද්ධ කරන්න මේ රටට මේ දේ අවශ්‍ය නිසා දැන් වාරි මාර්ග අමාත්‍යාංශය මේ වෙනුවෙන් මොන වගේ දායකත්වයක්ද සපයන්නේ? වාරි මාර්ග අමාත්‍යාංශය ඇත්තටම ජලය සොයා ගන්න තැන ඉඳලා අපි බීමට ජලය දෙන ජල සම්පත් මණ්ඩලය දක්වා එතෙන්ටත් ඊගවට අනිකුත් කර්මාන්ත සඳහා ඒ වගේම ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඒ අවශ්‍ය ජලය සොයලා ඒ අදාළ තැන් වෙනකම්ම ගෙනිහින් දෙන්න ඕන. විශේෂයෙන් අපි ගත්තාම ගොවිතැන ජලය අපිට විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙන ගොවිතැනට. ඒකෙදි මේ ජල සම්පත් හොයාගෙන ඒවා එකතු කළ ජලය ඇලවේලි මාර්ගයෙන් අදාළ ස්ථානවලට බැහැර කිරීම කටයුතු අපි කරන විශේෂයෙන්ම දැන් අද දෙන මුහුණ දෙන ලොකුම ප්‍රශ්න තමයි අපි මේ ඇලවේලි ටික නඩත්තු කරලා කොහොමද ඉස්සරහට මේ ටික කරගෙන යන්නේ. ඒ වගේම ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා අපට විශාල වගකීමක් තියෙනවා. ජල මූලාශ්‍ර හිඳිලා ගියොත් අපට මේ අවශ්‍ය ජලය ප්‍රමාණය නැති වෙනවා. ඒ නිසා අපේ විශේෂ ව්‍යාපෘති තියෙන දැන් අපි ළඟදීම පටන් ගත්ත නකල්ස් ව්‍යාපෘතිය වගේ. ඒ ව්‍යාපෘති මේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ ගොඩක් අපිට දැන් තීන මේ වැව් පද්ධති ගොඩ වෙනවා. ඒ වෙන්නේ මේ පාංශු ඝාතනය ඇවිල්ලා ජලාශවල තැන්පත් තියෙනවා. ඒක සඳහා අපි විශේෂයෙන්ම දැන් ওই නකල්ස් ව්‍යාපෘතිය මගින් අපි බලාපොරොත්තු වෙන්නේ ජල පෝෂක ප්‍රදේශ කොහොමද ආරක්ෂා කරලා ජල සම්පත ප්‍රමාණය වැඩි කරගන්න ඉතින්. ඒ වගේ ඒවා ජල පෝෂක ප්‍රදේශවල ඒවා නම් කළා ඒවා ආරක්ෂා කරලා මැනලා තියා ගන්න ඕනේ. ඒ වගේම ජල පෝෂක ප්‍රදේශවල ගස් ආදී සිටුවීම් කරන්න ඕන. ඒ වගේ ජලය එකතු කර ගැනීමට ඒ වගේ වැඩ පිළිවෙල කරන්න ඕන. ඒ වගේම අපත යන ජලය එකතු කරලා අරගෙන ජල විදුලිය නිෂ්පාදනය කරන්න යම් කොටසක් මුදා හරින්න ඕන. ඒකට කොහොමද ජලය ගෙනියන්නේ? ඊළඟට විශේෂයෙන්ම කුෂි කර්මාන්තය අපේ කඳුකරය ප්‍රදේශයෙන් එකතු කරගන්න මේ ජලය උතුරු මැද වගේ ප්‍රදේශවලට ජල හිගතාවය ගොඩක් තියෙනවා. ඉතින් ඒවට කොහොමද ගෙනියන්නේ මේ වෙනකොට ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකේ ලොකු කාර්යභාරයක් මේ තුල තියෙනවා. විශේෂයෙන්ම මේ නඩත්තු හා ජලය ආරක්ෂා කර ගැනීම පිළිබඳව තමයි පරිහරණය තමයි අපි ගොඩක් අපේ මිනිස්සුන්ට කියලා දෙන්න වෙන්නේ. කොහොමද මෙච්චර වියදමක් කරලා මේ ජලය ගේන්නේ කියන එක පිළිබඳව
ජනතාවත් එක්ක ගොඩක් දැනුවත් කරන්න ඕන වෙලා තියෙනවා. හොඳයි. ඉතින් අපි මේ පරිභෝජනය කරන ජලය වෙනුවෙන් ලොකු කාර්යභාරයක් ඉටු කරන වාරිමාර්ග අමාත්‍යාංශය වගේම ලොකු වෙහෙසක්. මේක ලොකු කාර්යයක්. ඉතින් ඒ ගැනත් අපි ඔබව දැනුවත් කරන ජනතාව විදිහට ඔබ දැනුවත් විය යුතු නිසා මේ පිළිබඳව දැන් අපි දන්නවා දැන් ප්‍රධාන ගංගා අපේ ශ්‍රී ලංකාවේ තියෙන විවිධ මට්ටමේ වැව් ජලාශ මේ හැම එකකම බාරකාරීත්වයේ තියෙන වාරිමාර්ග අමාත්‍යාංශයට. එතකොට මේ දේවල් මේ අපිට මේ තියෙන සම්පත් අපේ රටට මේවා රැක ගන්න වාරිමාර්ග අමාත්‍යාංශය මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න? ඇත්තටම අපි අපිට තියෙන වාරිමාර්ග අමාත්‍යාංශය වගේම මහවැලියත් වාරිමාර්ග අමාත්‍යාංශය යටතේම තියෙන එක ආයතනයක්. මහවැලිය ආයතනය තියෙන ඔවුන්ට බාර වැව් පද්ධතිය ආරක්ෂා කරන්න වෙනම ආරක්ෂක අංශයක්ම යොදවලා තියෙනවා. ඉතින් ඒක ඒ පැත්තෙන් වෙනවා. ඒ වගේම අනිකුත් ඒවත් අපි වෙනම හමුදා ඛණ්ඩ පවා අරගෙන මේ ඇලවේලියෝ පවා ආරක්ෂා කරනවා. එතකොට මේ ඒ ආකාරයෙන් ආරක්ෂා කරමින් විශාල ජලකන්දරාවක් එළියට ගෙනියන්න ඕනේ. විශේෂයෙන්ම දැන් මේක ආරක්ෂා කර ගැනීම අපි එතනින් ආරක්ෂා කරලා එළියට ගන්න ජලකඳ. ගොවියගේ ගාවට ගෙනියනකොට අපි ගොවි සංවිධාන දැනුවත් කරලා තිනවා දැනට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ විශේෂයෙන්ම ගොවියා කොහොමද මේ දේ ආරක්ෂා කරගෙන ඔවුන්ගේ ප්‍රයෝජනට ගන්න. ගොවියා දැන් සමහර ප්‍රදේශවල ගොවියෝ දන්නෝ මේ වර්ෂාව මෙච්චර වැටෙනකොට මෙච්චරක් අපේ වැවේ පිරෙනවා. එතකොට අපි කොච්චර එදින්දා පරිභෝජනයට ගන්නවද? අපේ තියෙන ජල ප්‍රමාණය කොපමණද? ඉතින් ඒ ප්‍රමාණය කොහොමද අපි පරිභෝජනය කරලා කෘෂිකර්ම ගෙනියන්නේ? දැන් වෙනත් රටවල් වල සංසන්දනයකට කෘෂිකර්මයට අපි යොදන ජලය ප්‍රමාණය ඉතාම වැඩි. අක්කර අඩි 5ක් අවශ්‍ය වෙන නිෂ්පාදනය වෙන රටක් ගත්තාම අක්කර අඩි 1කින් නිෂ්පාදනය කරනවා. ඒකට අපිට අවශ්‍ය වෙන්නේ අනාගතයේදී අපි කොහොමද මේ අක්කර අඩි 1 වගේ ප්‍රමාණයට මේ ජල පරිභෝජනය ගේන්නේ. ඉතින් මේ ආරක්ෂා කිරීම මම හිතන්නේ විශේෂයෙන්ම අපි ජනතාව දැනුවත් වෙන්න ඕන. අපි සමහරලාට හිතන්නේ ඇලදොල තින්නේ අපේ කුණු විසි කරන්න කියලා. අපි දැකලා තියෙනවා ඔබතුමියත් දැකලා ඇති විශේෂයෙන්ම ඇලදොල ගංගාවල පාවෙන අපද්‍රව්‍ය කොච්චර ප්‍රමාණද කියලා. ඉතින් මෙන්න මේක ජනතාව විසින්ම හිතට අරගෙන කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. බොහෝ ඇලවල් ගොඩ වෙලා තින්නේ අපද්‍රව්‍ය විසි කරන එක. අපි පහුගිය දවස්වල මම ගම්පහ දිස්ත්‍රික්කපතිවරයා ඉන්න කාලේ ඇලවල් සුද්ධ කරා. සමහර ඇලවල් සුද්ධ කරන්න ඇලවල් වලට බහින්න බෑ. ඒ තරම් දූෂණය වෙලා. යන්ත්‍ර සූත්‍ර වල තමයි ඒව කරන්න වෙන්නේ. ඉතින් ඒවෙන් වෙන හානිය ජනතාව හිතන්නේ සමහර ව්‍යාපාරිකයෝ ඉන්නෝ නීති විරෝධී ව්‍යාපාරිකයන් තමයි බොහෝ දුරට අපි දකින්නේ. ඔවුන් ඒ පරිසරයට කරන හානියත් එක්ක මේවා ආරක්ෂා කරන්න මේවා ආරක්ෂා කරන්න කියලා රජයකටත් හැම මීටර් 100%ටම මේ සෙබළු තියන්න බෑ. ඒක ඉතින් අපි ජනතාව හැටියට දැනගන්න ඕන මේවා ආරක්ෂා කරගැනීමේ වගකීම අපේ අතේ තියෙන්නේ. අපට අවශ්‍ය සහාය තමයි එතෙන්දී රජයක් හැටියට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඉතින් ජනතාව සතුව ලොකු වගකීමක් තියෙනවා මේ ජලය රැක ගන්න. මේ වෙනුවෙන් අමාත්‍යාංශයක් විදිහට වාරිමාර්ග අමාත්‍යාංශය ලොකු කාර්යභාරයක් ඉටු කරත් ජනතාවගේ සහයෝගය මේ වෙනුවෙන් අවශ්‍ය අපේ ගැනත් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලේකම්තුමනි අපි ඊළඟට කියමු දැන් මේ වාරිමාර්ග අමාත්‍යාංශය අපි දන්නවා පානීය ජලය බෙදා හැරීම හැරෙන්න ඒ වෙනුවෙන් තියෙන වැඩ කටයුතු සියල්ල ඉටු කරනවා. අපි මේ ජල නිෂ්පාදනය සිද්ධ කරනවා. ඒ වගේම වගා කටයුතු සඳහා ජලය ලබා දීම, ජල විදුලිය නිපදවීම මේ වගේ මේ සියලු කාර්යයන් සඳහා ලොකු වියදමක් රාජ්‍ය වියදමක් දරනවා. දැන් මේ වියදම මේ විශාල වියදම රටට ගැටලුවක්ද? මේ වියදම කොහොමද පියවගන්නේ? ඇත්තටම වාරිමාර්ග අමාත්‍යාංශය හැටියට මේක ආදායමක් මාර්ගයක් හැටියට හදාගෙන නැහැ. නමුත් ලොකු වියදමක් වාරිමාර්ග අමාත්‍යාංශයට විතරක් මේ සංවර්ධන වැඩවල සඳහා මේ සැරේ බිලියන 70ක පමණ මුදලක් වෙන්ගල කරලා තියෙනවා 2024 අයවැය. මේ බිලියන 70ම අපි යොදන්නේ නව ජලාශ හදන්න, පහළ මල් වතුය හදන්න, ඒ වගේම පහුගිය දවස්වල අපි පිරිසිදු ජලය දෙන්න මහකන්දරාවේ සූදානම් කරා. ඒ වගේම ජල විදුලිය සඳහා, ඒ වගේම ගොවිතැන් කටයුතු සඳහා උමාවය මේ වෙනකොටත් අපි ආරම්භ කරලා තිනවා. මේ එතකොට මේවෙන් ආදායම් අපි අමාත්‍යාංශයක් හැටියට ගන්න. හැබැයි රටේ ජාතික ආදායමට එකතු වෙනවා. දැන් උමාවේ පටන් ගත්තා අපි දිනකට මේ වෙනකොට නිල නොවන වශයෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක් පහුගිය දවස්වල අපි එකතු කරා.
එතකොට ඒ තුලින් දිනකට පමණක් විදුලි බල මණ්ඩලයට ලැබෙන ආදායම මිලියන 70ක් 80ක් පමණ. ඉතින් මේ සල්ලි අපට නාවත් රටේ ආදායමට ජාතික ආදායමට එකතු වෙනවා. අමාත්‍යාංශයකට අපි ඒ දේ එකතු කරන්නේ අපි මේ සම්පත් එකතු කරලා රටට දෙනවා. හොඳයි. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් දැන් අපි දන්නවා මේ රටේ ක්‍රියාත්මක කරපු විශාලතම වාරි ව්‍යාපෘතිය වෙන්නේ වාරි ජල ව්‍යාපෘතිය වෙන්නේ මේ මහවැලි ව්‍යාපෘතිය. ඉතින් දැන් මේකේ දැන් මේ රට තුනෙන් එකක භූමි ප්‍රදේශයකට අවශ්‍ය ජලය මේන් ලබා දෙනවා. දැන් ජලය පදනම් කරගත්ත ව්‍යාපෘති කිහිපයක්ම ඔබ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි මේ ගැනත් කතා කරමු. මේ ව්‍යාපෘතිවල සාර්ථකත්වය සහ බලාපොරොත්තු වන අවසන් ප්‍රතිඵලය ඒ ගැනත් අපි කතා කරමු. අතර මහවැලි ව්‍යාපෘතියත් එක්ක තමයි විශාලම ජල ප්‍රවාහන පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. අපිට උතුරු මැද මහවැල ව්‍යාපෘතිය අපි දැන් ආරම්භ කළා. මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි තාම ADB ආධාරයට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේක තාම අවසන් මට්ටමකට එන්න අපට අමාරුයි. තව රුපියල් ඩොලර් මිලියන 400ක පමණ මුදලක් ලැබුණාම තමයි අපට මේක අවසන් කරන්න පුළුවන්. මේක අවසන් කරාම අපට උතුරු මැද ප්‍රදේශයට ඒ වගේම කුරුණෑගල වගේ ප්‍රදේශවලට අවශ්‍ය ජල පහසුකම් ලබා දෙන්න හැකියාව ලැබෙනවා. එතකොට අපි මේ වෙනකොටත් ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කරගෙන යනවා. කොහොමද අපිට මේ ඉතිරි මුදල් ඉදිරි කාලෙදී ලබා ගන්නේ මේ දැනට ටනල් එක කටයුතු ආරම්භ කළා ඒක කරගෙන යනවා. දවසකට ඊටාම මීටර් 20ක් පමණ තමයි මේ ටනල් එක අපි හාරගෙන යන්නේ. කිලෝමීටර් 30 ගානක දිග උමං මාර්ගය. ඉතින් එතකොට එතෙන් පටන් ඒ තෙන්ට කොහොමද වතුර ගෙනියන්නේ ඊළඟට එතන ඉඳලා එහාට වතුර ගෙනියන පිළිබඳ ගැටලු තියෙනවා. ඉතින් අපි දැන් ADB එක අපිත් එක්ක එකඟ වෙලා තිනවා. වසරකට මිලියන 100ක් වගේ අපිට දෙන්නම් ඉතුරු ටික කරන්න. ඒ අතරේ අපි විදේශ සම්පත් කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තිනවා. වෙනත් මූල්‍ය මාර්ග හෝ අපට මේ සඳහා යොදා ගන්න පුළුවන්. මොකද ඉක්මනටම ජලය ටික ගොවි ජනතාවට හා කර්මාන්තවලට. මොකද කර්මාන්තවලට අවශ්‍ය ජලය දැන් අපි දන්නවා කර්මාන්තපුර හම්බන්තොට තියෙනවා. හම්බන්තොට තියෙන කර්මාන්තවලට දැන් අපි උමාවය යටතේ ගෙනාපු ජලය සම්පූර්ණම ඒ ටික ගේන්න අපිට අමාරුයි. හම්බන්තොට තියෙන ඉල්ලුමට ජලය සපයන්න. එහෙමනම් නිල්වලා ගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා ඒ හරහා වතුර ගේන්න ඕන හම්බන්තොට ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ඉතින් මේ වගේ ලොකු රාජකාරී ප්‍රමාණයක් ඉදිරියේදී අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය එහෙම නැත්නම් දේශීය මුදල් යොදවන්න වෙනවා ඒ කාර්ය කරන්න. හොඳයි. ඉතින් අපි තව ටිකක් පැහැදිලි කරමු මේ කතා බහම මේ දැන් මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා වගේම සමස්තයක් විදිහට වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල ඉදිරියේදී තව කරන්නට බලාපොරොත්තු වෙන දේවල් ගැනත් අපි ටිකක් කතා කරමු. දැන් අපි ඒ වගේම පහළ මල්වතුවේ ව්‍යාපෘතිය. පහළ මල්වතුවේ ව්‍යාපෘතියක් දැන් අපි ආරම්භ කරලා තිනවා. ඒ සඳහාත් ලංකා රජය මේ වෙනකොට මිලියන 2700ක පමණ මුදලක් 2024 අයවැය යටතේ වෙන් කළා. අපි වැඩ කටයුතු ආරම්භ කරන්න දැන් සූදානම් කරගෙන යනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවත්. විශේෂයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව තමයි විශාල වැඩ කොටසක් මේ ජල සම්පත බෙදා හැරීමේදී කටයුතු කරන්නේ. ඒ වගේම මහා කන්දරාවේ ඉඳලා මහා කන්දරාවට වතුර ගේන්න ඒරුවැව ප්‍රතිසංස්කරණය කිරීම. ඒ වගේ ලංකා රජයේ මුදල් යොදලා විශාල මුදල් ප්‍රමාණයක් අපි ආයෝජනය කළා තියෙනවා. ඒ යාන්වය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ දැන් අවසන් මට්ටමේ ක්‍රියාත්මක කරලා තිනවා. ඒකේ දැන් අපිට ගොවියන්ට අවශ්‍ය පහසුකම් ටික හදලා දීලා ඔවුන්ගේ වන්දි ගෙවලා ඒ ටික කරාම ඒ ව්‍යාපෘතිය අවසන් වෙනවා. මේ වගේ තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ. හොඳයි. ඒ වගේ හොඳ සැලසුම් මේ වගේම ව්‍යාපෘති මේ වෙන විටත් ක්‍රියාත්මක වෙනවා සහ ඉදිරියේදී වැඩපිළිවෙල මේ ආකාරයෙන් සැලසුම් වෙනවා. දැන් අපි දන්නවා දැන් මේ වැඩ කටයුතු වලට අනිවාර්යෙන් ප්‍රජාවගේ දායකත්වයක් අවශ්‍යයි. මේ දායකත්වය මේ වෙන විට කොහොමද මහජන දායකත්වය ඔබ අමාත්‍යාංශ වැඩ කටයුතු වලින් ඔවුන්ගේ දායකත්වයේ සහයෝගය ගැනත් අපි කතා කරමු. දායකත්වයේ රැඳී තියෙන අතර මහ ජනතාවගේ තියෙන දැනුවත්කම මත තමයි. සමහරවිට දැන් මේ ජල කළමනාකරණය කරනම මිනිස්සු ගොඩක් වීතියටපත් වෙනවා ජලය සඳහා මිලක් අය කරන්න තමයි සූදානම් වෙන්නේ කියලා. නමුත් වෙනත් ලෝකේ දියුණු රටවල් මේ ජල කළමනාකරණය සඳහා යම් යම් නීති රීති පද්ධති හඳුන්වලා දීලා
ඒ තුළින් මේ ඊටාම සීමිත සම්පතක් මම මුලදී කිව්වා වගේම 97%ක්ම අපිට පාවිච්චි කරන්න බැරි ජලය තියෙන. ඒකට මේ 3% තමයි අපි මේ පානීය ජලය කෘෂිකර්මයට කාර්මික කටයුතු සඳහා ජල විදුලි නිෂ්පාදනය සඳහා මේකට අවශ්‍ය වෙන්නේ. මේක හරියට පාලනය කරේ නැත්නම් අපි ලොකු අර්බුදයකට මුහුණ දෙන්න ඕනේ. මොකද අපිට ආහාර වලටත් කලින් තමයි ජලය අවශ්‍ය වෙන්නේ. එතකොට මේකට යම් යම් අවස්ථාවල පාලනය සඳහා නීති රීති පද්ධති හඳුන්වන්න දෙන්න ගිහිල්ලා ජනතාවගේ තියෙන නොදැනුවත්කම නිසා මේකට මිලක් අය කරන්න තමයි මේ සූදානම් වෙන්නේ කියන එක යටතේ සමහර දේවල් ආපස්සට ගන්න වෙලා තියෙනවා. නමුත් ඉදිරියේදී මම හිතන්නේ මේකට ක්‍රමවත් පද්ධතියක් කලින්ම හැබැයි ජනතාව දැනුවත් කරන්න ඕනේ මේක කරන්න යන්න වැඩේ මොකද්ද මේ කරන්නේ ඔබ වෙනුවෙන්ම තමයි මේ කරන්නේ. අනාගත වෙනුවෙන් අපේ දරු පරපුර වෙනුවෙන් මේ කරන්න යන්නේ කියන එක දැනුවත් කරලා විශේෂයෙන්ම ලෝකයේ තියෙන පාරිසරික වෙනස් වීම එක්ක ඔබට උතුමියට මතක ඇති පහුගිය දෙසැම්බර් මාසෙකට අපිට කොච්චර වැස්සක් එක පැයක් තුලදී වැටුණාද ඒක කොහොම මේ එතකොට පාරිසරික වෙනස් වීම ඉතාම සංකීර්ණ වෙලා තියෙනවා. දැන් ඉදිරි කාල සීමාවදී අපි බලාපොරොත්තු වෙන්නේ නියඟ කාලයක් එල්ලිනෝ තත්ත්වයක් එයි කියන එක ප්‍රකාශිත කරලා තියෙනවා. ඉතින් මේ වෙයිදී වැඩියෙන් වතුර ලැබෙනකොට මේක එකතු කරගන්නත් අඩු කාලෙදී මේක ක්‍රමයෙන් පාවිච්චි කරන්නත් ඉතින් යම්කිසි නීති රීති පද්ධතියක් අවශ්‍යම වෙනවා. ඒ නිසා මම හිතන්නේ ජනතාවත් දැනුවත් කරගෙන ඊටාම ක්‍රමයක් සංකීර්ණ සංවේදීව මේ දේ හඳුන්වලා දෙන්න වෙන ජනතාවට අනාගතයේදී. හොඳයි. ඉතින් ජනතාව දැනුවත් වීම වඩාත් වැදගත් වෙනවා මේ සඳහා සම්බන්ධ වෙන්න. දැන් අපි අවසාන වශයෙන් ලේකම්තුමා පණිවිඩයක් ලබා දෙමු අපිත් එක්ක එකතු වෙලා යන ප්‍රේක්ෂකයන්ට අපේ රටේ ජනතාවට මේ සම්පත් රැකගන්න ඒ වගේම අමාත්‍යාංශයත් සමගින් සහයෝගීව කටයුතු කරන්න. අපි සතු ලොකු වගකීමක් තියෙනවා රටේ ජනතාව සතු. ඒ වගකීම ගැන රජයක් විදිහට අමාත්‍යාංශ ලේකම්තුමා විදිහට අපි ඔවුන්ට පණිවිඩයක් ලබා දෙමු. ඇත්තටම අපි ජලය ආරක්ෂා කරන්න නම් අපි පරිසරය ආරක්ෂා කරන්න ඕන. ජනතාව හැටියට මේ පරිසරය ආරක්ෂා කිරීමේදී ලොකු වගකීමක් තියෙන්නේ ජනතාව අතේ. ඒ වගේම පරිසරය ආරක්ෂා කිරීමේදී අපි අපේ රටේ පරිසර අමාත්‍යාංශය විසින් හඳුන්වලා දීපු ඒ නීති රීති පද්ධති ටික ක්‍රියාත්මක කරනවා නම් අපිට මේ ජල සම්පත ආරක්ෂා කරගන්න පුළුවන් මතු පරපුරට. මදකට සමාවෙන් අපි ඉක්මනින් වෙලාව බලලා නැවතත් එක්තු වෙමු. පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි. හොඳයි අපි කතා කරමින් හිටියේ මතු පරපුරට ජලය රැකගන්න අප සතු වගකීම ගැන. ඉතින් මතු පරපුර වෙනුවෙන් අපි ජලය ආරක්ෂා කරන්න ඕන නිසා සියලු දෙනාමගෙම මම ඉල්ලා සිටින්නේ ඊටාම විනයානුකූල හැදිච්ච රටක් හැටියට මේ රජයන් ගන්න ක්‍රියාමාර්ගවලදී ඊටාම බුද්ධිමත්ව සිතලා බලලා කටයුතු කරන්නත් ඒ වගේම පරිසරය ආරක්ෂා කිරීමේදී මට පමණක් නෙවෙයි මතු පරපුරටත් මේ දේ ප්‍රයෝජනට ගන්න ඕන කියන එක ඊටාම සාවධානව අවධාරණය කරගෙන කටයුතු කරනවා නම් ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ගවලට සහාය දෙනවා නම් හැම දෙයක්ම අපි ටොපිකොලයක් විසි කරත් මේකෙන් පරිසරයට වෙන හානිය මේක කොච්චර දුරට බලපානවද කියලා පොඩ්ඩක් හිතලා බලනවා නම් මම හිතන්නේ අපේ ජල සම්පත ඉදිරියේදී ඊටාම ප්‍රයෝජනවත්ව මතු පරපුරටත් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න පුළුවන් කියලා මම හිතන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පරිසරය ආරක්ෂා කරන්න. ඒකට පරිසරය අපිට දෙන්න ඕන දේ දෙයි. එහෙම නොවුනොත් අපට ගැටලු වලට ඉදිරි කාලෙදී මුහුණ දෙන්න වෙයි. හොඳයි. ඉතින් අපේ අනාගතය වෙනුවෙන් අපි වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් මේ රට මේ ලෝකයේ රැකගන්න පරිසරය රැක ගැනීමත් ජල සම්පත සුරකීමත් වඩාත් වැදගත් වෙනවා. ඉතින් අද මේ ලෝක ජල දිනය දවසේ අපි විශේෂයෙන් මේ ගැන ඔබට මතක් කරන්න අපේ ශ්‍රී ලංකාව තුළ මේ ජල කළමනාකරණය වාරි මාර්ග අමාත්‍යාංශයත් මූලික වෙලා සිද්ධ වෙන ආකාරය මේ ගැන ඔබට අද දවසේ දැනුම ලබා දුන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේ අපි සමග එකතු වුණ වාරි මාර්ග අමාත්‍යාංශ ලේකම් සමන් දර්ශන පාණිකෝරාල මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් ඔබතුමාට. හොඳයි. ඉතින් තවත් මේ වගේ වටින කින විශේෂාංග තවත් ඔබ වෙනුවෙන් සූදානම්ින් තියෙන නිසා දැන් ආරාධනා කරන විරාමයකින් අනතුරු මුණ ගැහිමු අලුත් දිනක් සමග. පසු ඔබ යළිත් අලුත් දිනක් සමග. ඉතින් දැන් අපි යොමු වෙන්න සූදානම් වෙනවා විනිමය අනුපාත දර්ශකයේ කෙරෙහි.
ඔව් අද දවසේ ලහිරු විනිමය අනුපාත දර්ශකයේ දැක්වෙන්නේ මේ විදිහට. අද දවසේ ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් දැක්වෙන්නේ රුපියල් 201.39ක් විදිහට. ඒ වගේම කැනඩියන් ඩොලර් එකක් අද දවසේ දැක්වෙන්නේ රුපියල් 225.95ක්. චයිනීස් යුවාන් එකක් රුපියල් 42.21ක්. යුරෝ එකක් රුපියල් 332.79ක්. ඉන්දියන් රුපියල් එකක් රුපියල් 3.66ක්. ඒ වගේම ජපනීස් යෙන් එකක් රුපියල් 2.2ක්. කුවේට් දිනාර එකක් රුපියල් 989.34ක්. සෞදි අරාබියන් රියාල් එකක් රුපියල් 81.15ක්. සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 227.57ක් විදිහට දැක්වෙද්දී අද දවසේ ඇමරිකානු ඩොලර් එකක් දැක්වෙන්නේ රුපියල් 304.34ක් විදිහට. ඒ ආකාරයෙන් තමයි අද දවසේ විනිමය අනුපාත දර්ශකයේ අගය දැක්වෙන්නේ. ඔව් දැන් අපි තවත් දැනුවත් කිරීමක් කරන්න සූදානම් වෙන්නේ ඔබව. ඉතින් අද ඔබ දන්නවා මේ ලාභ අරමුණු කරන ඔගත් සංවිධාන තුළ මේ සමිති සංවිධාන තුළ ඉතා සුවිශේෂී තැනක් ගන්නවා මේ සිංහ සමාජය පිළිබඳව. ඒත් සිංහ සමාජය කියන දේ අපි බොහෝ දෙනා දැනුවත් කරනවා. ඉතින් අපි ඔවුන්ගේ තවත් මෙහෙවරක් පිළිබඳව තමයි අපි මේ ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. දිස්ත්‍රික් 306C1 තලංගම මාලබේ සිංහ සමාජයේ මෙහෙවරක් පිළිබඳව අපි ඔබ දැනුවත් කරන්නේ. ඉතින් වසර 6කට පෙර පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම සිදු වුණා. ඉතින් මේ පූජ්‍ය කුමාරිගම මාහිමි අනුස්මරණ මහජන පුස්තකාලය නමින් තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් මේ පුස්තකාලය දැන්ට පාඨකයන් 1500ක් පමණ දෙනා පරිශීලනය කරන අතර පොත් මේ වන විට 10000කට වැඩි ප්‍රමාණයක් මෙම පුස්තකාලයේ සතුව පවතිනවා. ඉතින් සතියේ දින 5 සතියන්තයේ දිනවල ඔබට නොමිලේ ගොස් ඔබගේ දැනුම වර්ධනය කරගන්න අවස්ථාව සලසලා දීලා දින. ඉතින් මොවුන්ගේ අරමුණ උනේත් ලාංකික ජනතාවගේ කියවීමෙන් ඔවුන්ට දැනුම ලබා දීම තමයි මොවුන්ගේ අරමුණ උනේ. ඉතින් 6 වන සංවත්සරය පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නේ විශේෂත්වයක් තියෙනවා. මාර්තු 23 වෙනිදා 6 වන සංවත්සරයේ දිනේ තුලදී නව පොත් ලබා ගැනීමේ ව්‍යාපෘතියකුත් ආරම්භ කරනවා. ඉතින් මේ පිළිබඳව දැනුවත් කරන්නේ පරිත්‍යාගශීලී ඔබට ආරාධනා කරනවා මාර්තු 23 වෙනිදා පැමිණෙන්න කියලා මේ ව්‍යාපෘතිය සමග ඔබට අත්වැල් බැඳ ගන්න අවස්ථාවක් තිබෙනවා. හොඳයි. ඉතින් ලහිරු දැන් මෝටර රථවලට අකමැති තරුණයෙක් නැති තරන්නේ ලහිරු වගේම තරුණයන් ගොඩක් කැමති. ඉතින් ඒ වගේ නුවර පැවැත්වෙන ඉතාමත් අපූර්ව මෝටර රථ ප්‍රදර්ශනයක් ගැනයි මේ ඔබ අපි දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේක කන්ද උඩරට දැවැන්තම මෝටර රථ ප්‍රදර්ශනයේ විදිහට හැඳින්වෙනවා. හිල් සිටි මෝටර් ෂෝ එක ගැනයි මේ ඔබ දැනුවත් කරන්නේ. මේක නරඹන්න වගේම ඔබේ මෝටර රථයත් ප්‍රදර්ශනය කරගැනීමේ හැකියාව තියෙනවා. සිලෝන් ඔෆ් රෝඩ් ක්ලබ් තමයි මේ සංවිධානය කරන්නේ. ඉතින් සිලෝන් ඔෆ් රෝඩ් ක්ලබ් Facebook පිටුවට පිවිසුනොත් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ පැවැත්වෙන්නේ 2024 මාර්තු 30 වන දින. ඉතින් මේ රැළිය ආරම්භ වෙන්නේ නුවර බෝගම්බරින්. අපි මේ පිළිබඳවත් ඔබව අද දවසේ දැනුවත් කරනවා මේ විදිහට. ඒ වගේම මේ තවත් අපූර්ව සංගීත ප්‍රසංගයක්, ඒ වගේම ෆුඩ් ෆෙස්ටිවල් එකක් ගැනයි ඔබ මේ දැනුවත් කරන්න. මේ මල් අස්න දේවරාජ විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන මල් අස්න මියසි වසන්තය 2024 පැවැත්වෙන්නේ මාර්තු 22 වෙනිදා සවස 5 සිට. ඉතින් සන්ෆ්ලවර් ප්‍රමුඛ සංගීත ප්‍රසංගය පැවැත්වෙනවා. ඒ වගේම ෆුඩ් ෆෙස්ටිවල් පැවැත්වෙනවා. මේක හැඳින්වෙන්නේ තාල් ප්‍රසංගය විදිහට. ගෝනාගම ගල්කැටියාගම මල්ලස්න දේවරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී තමයි මෙය පැවැත්වෙන්නේ. ඉතින් එයාවට ඔබටත් මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් එරංග මේ අද දවසේදීත් අපි බොහෝ ඔබගේ දැනුමට ඔබගේ රස විඳිනට බොහෝ දේ අපි එකතු කරා. ඉතින් අපේ සමග මේ පැය පුරාවටම රැඳී සිටි ඔබට බොහෝ දැනුම් සම්භාරයෙන් එකතු කරගන්න පුළුවන්. ඉතින් සුන්දර සංචාරකයා ඊට අමතරව විවිධ පුවත් හරහා ඔබ දැනුවත් කිරීම කරා. ඉතින් අපේ ලබන සතියේ සෞන්දර්ය දිනයේදීත් එරංග සූදානම් නේද මේ වගේම අපි ඔබව දැනුවත් කිරීමක් කරන්න. අනිවාර්යෙන්ම ඉතින් අපි හෙටි නැරඹෙන මේ සතියන්තයේ ඔබට සුබ සතුටින් පිරි සාර්ථක සතියන්තයක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් නැවත අලුත් සතියක අලුත් දවසක අලුත් දිනකින් වන ගැහෙමු.